දහමක් තමයි ඉදිරිපත් කරන්නේ බමුණෝ. මහා බ්‍රහ්මයා පදනම් කරගත්ත දහමක් තමයි බමුණු ඉදිරිපත් කරේ. එතකොට පුතේ ඒ ඉගැන්වීම් වලට අනුව එයාලා ඉගැන්වීම් කිහිපයක් බ්‍රාහ්මණ දහමේන ඉගැන්වීම් කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ටික තමයි මේ තියෙන්නේ බලන්න මේ ස්ක්‍රීන් කරපෙකේ තියෙනවා. බලන්න පුතේ ඊශ්වර නිර්මාණවාදය, වර්ණ ධර්ම, ස්ව ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය, ආපත් ධර්ම, ත්‍රිවේදය, උදක පාරිශුද්ධිය, ආගමික සංස්කාර විදි කියලා ඉගැන්වීම් කිහිපයක් අපිට දකින්න හම්බ වෙනවා. හරිද? එතකොට මම ආයෙ නැවත ඔයාලට පැහැදිලි කිරීමක් කරගෙන යනවා. ඉන්දියාවේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලෙ වෙනකොටත් ප්‍රධානතම ආගම බවට පත් වෙලා තිබුණේ බ්‍රාහ්මණ ආගම. මේ බ්‍රාහ්මණ ආගම නිසා පීඩාවට පත්වෙච්ච බොහෝ පිරිසක් හිටියා. විශේෂයෙන් ශුද්‍ර වංශිකයන්, කාන්තාවන් ආදී පිරිස මේ ඉගැන්වීම් නිසාවෙන් දැඩි ලෙස අසාධාරණයට පත්වෙච්ච පිරිසක් විදිහට හඳුන්වන හැකියාවක් තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ කියන අයගේ වෙච්ච අසාධාරණකම් වෙනුවට නැත්නම් මේ අසාධාරණ වෙනුවට බ්‍රාහ්මණ ඉගැන්වීම් සිද්ධ වෙච්ච අසාධාරණයේ වෙනුවට පෙනී සිටපු සංවිධානයක් විදිහට බුදුදහම හඳුන්වන්න පුළුවන්. එතකොට පුතේ අපි බුදුදහම එරෙහි වෙනවා නම් ඒ එරෙහි උනේ මොනකටද කියලා දැනගන්න ඕන. එතකොට බුදුදහම ඇතුළු ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් බුද්ධහම විතරක් නෙවෙයි පුතේ ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් කියලා අපි කතා කරනවා. බ්‍රාහ්මණ සම්ප්‍රදායට එරෙහිව ඉදිරිපත් වෙච්ච ආගම් සම්බන්ධයෙන්. ඒතකොට ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් විදිහට ගත්තම පුතේ අපිට හම්බ වෙනවා ඔය ආජීවක, අචේලක, සචේලක, පරිබ්‍රාජක, නිගණ්ඨ, තාපස, සස්සාස්වරු, පූර්ණ කස්සප, මක්කලි ගෝසාල, අජිත කේස කම්බල, පකුද කච්චායන, සංජය බෙල්ලට්ටේ පුත්, නිගණ්ඨවනාත පුත් ආදී බොහෝ දෙනා අපිට හම්බ වෙනවා පුතේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට එරෙහිව නැගී සිටපු සංවිධාන විදිහට. එතකොට මේ හැමෝම ඉදිරිපත් උනේ මේ හැමෝම නැගී සිටියේ මේ බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධව. එතකොට අපි දැනන් ඉන්න ඕන මොනවද බ්‍රාහ්මණ ඉගැන්වීම් කියන කාරණාව. මොනවද බ්‍රාහ්මණ ඉගැන්වීම් කියන කාරණාව අපි දැනගෙන ඉන්න ඕන. මොකද පුතේ ඒවා දැනගන්න නැතුව අපිට කතා කරගන්න හැකියාවක් නැහැ. නිසා අපි බලමු මොනවද බ්‍රාහ්මණ ඉගැන්වීම් කියලා කියන්නේ. ඒ කියන්නේ බමුණන් විසින් ඉදිරිපත් කරපු ඉගැන්වීම් වලට අපි කියන බ්‍රාහ්මණ ඉගැන්වීම් කියලා. එතකොට එහෙම ඉදිරිපත් කරපු ඉගැන්වීම් 10ක් තියෙනවා. මොනවද පුතේ ඒවා? මේ තියෙන්නේ ඊශ්වර නිර්මාණවාදී. ඊපස්සේ වර්ණ ධර්ම, ස්ව ධර්ම, ආශ්‍රම ධර්ම, යාගය, ආපත් ධර්ම, ත්‍රිවේදය, උපනයනය, උදක පාරිශුද්ධිය, ආගමික සංස්කාර විදි කියලා පුතේ ඉගැන්වීම් 10ක් තියෙනවා. මට කියන්නකෝ මේ කියපු ටික ඔයාලට පැහැදිලිද තේරුණාද? තේරුම් ගන්න පුළුවන් වුණාද? දෙන්නම කියන්නකෝ. ඉසුරුටි තේරුණා. ඔව් සර්. සාරට තේරුණාද? ඔව් සර්. මම සාරගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. බුදුදහම පහළ වෙන්නට ඉස්සෙල්ලා පැවති ප්‍රධානම ආගම මොකද්ද පුතේ? බ්‍රාහ්මණයන්ගේ සර් මේ ඉගැන්වීම්. නෑ බ්‍රාහ්මණ ආගම නේ පුතේ. බුද්ධහම පහළ වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච ආගම මොකද්ද? බ්‍රාහ්මණ ආගම. එතකොට ඇයි බමුණෝ මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ? දැන් බ්‍රාහ්මණ ඉගැන්වීම් කිව්වනේ. ඇයි බමුණෝ ඉදිරිපත් කරේ මේ ඉගැන්වීම් පුතේ? සාර කියන්නේ. මට දැනගන්න ඕන තේරුණාද කියලා ඒකයි. බයනතු කියන පුතේ වැරදුනොත් මං කියා දෙනවා ඔයාලට. අපිනේ ඉන්නේ. කිසි ගැටලුවක් නැහැ. අඩුපහඩු වෙනවා. එහෙම අවුලක් නැහැ. පුතාට තේරිච්ච විදිහට කියන්න බමුණන් මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ ඇයි? ඉසුරු කියන්න බලන්න. සමාජයේ ආධිපත්‍ය යාළ ගතට ගන්න. අන්න හරි. එයාලා සමාජයේ ආධිපත්‍යය ලබා ගැනීමට තමයි මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ. සාරා ඔව් සර්. ඔව් දැන් මතක තියාගන්න පුතේ. එහෙනම් බමුණන් මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ අයියේ? කියන්න පුතේ. මොකක් හින්දාද බමුණන් මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ? සමාජයේ මේ සමාජ ඔව් සමාජයේ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා තමයි මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ. එතකොට පුතේ
මොනවද ඉගැන්වීම? මොනවද මම දැන් කිව්වේ මොනවද ඉගැන්වීම කියලා? ඉගැන්වීම් කීයක් තියෙනවද? ඊශ්වර 10ක් සර්. 10ක් තියෙනවා. මොනවද පුතේ ඒවා? ඊශ්වර නිර්මාණවාදය, වර්ණ ධර්ම, ස්වධර්ම, ආශ්‍රම ධර්ම, යාගය, ආපත් ධර්ම, ත්‍රිවේදය, උපනයනය, උදක පාරිශුද්ධය, ආගමික සංස්කාර විධි. very good. ආගමික ඉගැන්වීම් 10ක් තියෙනවා. මේ 10 සම්බන්ධයෙන් අපිට අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න වෙනවාමයි. ඒ කියන්නේ බෞද්ධ විචාරය කතා කරන්නට ඉස්සෙල්ලා පුතේ මේ ඉගැන්වීම් පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. එහෙනම් පුතේ කියන්න ඊශ්වර නිර්මාණවාදයේ වර්ණ ධර්ම, සෝ ධර්ම, ආශ්‍රම ධර්ම, යාගයේ ආපත් ධර්ම, ත්‍රිවේදයේ උපනයන, උදක පාරිශුද්ධිය, ආගමික සංස්කාර විධි කියලා ඉගැන්වීම් 10ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉගැන්වීම් ඉදිරිපත් කරේ කවුරු මුල් කරගෙනද? මට ඒක කියන්න බලන්න. දෙන්නගෙන් කවුරු හරි කියන්නකො කවුරු මුල් කරගෙන ඉදිරිපත් කරපු ඉගැන්වීම්ද මේ? මහා බ්‍රහ්මයා. මහා බ්‍රහ්මයා මුල් කරගත්ත දහමක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මට කියන්නකෝ තාරා මහා බ්‍රහ්මයා කියන්නේ කවුද පුතේ මෙතන? සාර තේරිච්ච විදිහට කියන්නේ මහා බ්‍රහ්මයා කියන්නේ කවුද පුතේ මෙතන? බෑනතු කියන්නේ පුතේ. වැරදුනට කමන්නේ නැහැ. තේරුන්නේ නැද්ද? නෑ සර්. මහා බ්‍රහ්මයා කියලා කියන්නේ පුතේ බ්‍රාහ්මණ ආගමේ ශාස්ත්‍රවරයා විදිහට තමයි සැලකන්නේ. දැන් අපේ ආගමේ ශාස්ත්‍රවරයා කවුද පුතේ? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේනේ. එතකොට ඒ වගේ සාරා මේ බ්‍රාහ්මණ ආගමේ ප්‍රධානම ශාස්ත්‍රවරයා තමයි මහා ඊශ්වරයා නැත්නම් මහා බ්‍රහ්මයා. ඊශ්වරයා කියන්නේ මහා බ්‍රහ්මයා කියන්නේ පුතේ එක්කෙනෙකුට. එහෙම මතක තියාගන්න. ඊශ්වරයා කියන්නේත් එක්කෙනෙක්, මහා බ්‍රහ්මයා කියන්නේත් එක්කෙනෙක්. පැහැදිලිද? එතකොට මං කිව්වා මහා බ්‍රහ්මයා මුල් කරගත්ත දහමක් තමයි මෙයාලා මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. ඔය ටික තේරුණාද? ඔය ටික තේරුණ නැතුව පුතේ අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මට කියන්න ඔය ටික ඔයාලා දැන් පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. මට කියන්න සාරා මොන හරි ඩවුට් එකක් තියෙනවද? නොතේරිච්ච තැනක් තියෙනවද පුතේ? නෑ සර්. හොඳටම තේරුණා. ඔව්. ෂුවර් නේ? ඔව් සර්. මොනාවක් තියෙන්න බෑ. හරිද? මම පොඩි තැන ඉඳලා මම මේ පැහැදිලි කරන් යන්නේ ඒකයි. හරි. මම ඔයාලට කිව්වා එහෙනම් මම අවසාන ප්‍රශ්නේ අහන්නම් කොතනදී? බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධව පාර්ශවයක් ගොඩනැගුණා කියලා. තව විරුද්ධව වෙච්ච පාර්ශවයක් හිටියා කියලා. ඒ පාර්ශවය කවුද? පුළුවන් කියන සාරා. සාරා කියන බලන්න. මම සම්ප්‍රදායක නමක් කිව්වා. මතක නම් කියන සාරා. අර සර් ශාස්ත්‍රවරුන්ද? සස්සාස්ත්‍රවරුත් ඉන්නවා පුතේ එතන. මේ ඒත් එක්ක මං කව සම්ප්‍රදායක් ඉන්නවා කියලා. මතකද? ආයෙසරි කියන්න බලන්න. ශ්‍රමණ සම්ප්‍රදාය. ශ්‍රමණ සම්ප්‍රදාය. පුතේ මේ අර බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට විරුද්ධව නැගී සිටපු සංවිධානය තමයි ශ්‍රමණ සම්ප්‍රදාය කියන්නේ. ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් තමයි බුදුදහම කියන්නේ, සස්සාස්ත්‍රවරුන් කියන්නේ. මම අර ඉස්සලා කියපු ආජීවක, අචේලක, සචේලක, නිගණ්ඨ, තාපස ඔය ආදී වශයෙන් කියපු හැමෝම ඇවිල්ලා ශ්‍රමණ සම්ප්‍රදායික ආගම්. එතකොට ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් ඇති වෙන්නේ මොකක් සඳහාද? සාර කියමු බලන්න. ශ්‍රමණ සම්ප්‍රදායික ආගම් ඇති වෙන්නේ කුමක් නිසාද? මොකක් පදනම් කරගෙනද ඇති වුනේ? කියන්නත් ඒ වැරදුනාට කමන්නේ. වැරදි වැරදි තමයි හදාගන්න ඕනේ. බ්‍රාහ්මණයන්ගේ ඉගැන්වීම් නිසාද? අන්න හරි. බ්‍රාහ්මණ ඉගැන්වීම් වලට පුතේ විරුද්ධව තමයි මේ ඉගැන්වීම් ඇති වුනේ. හරි. ওই ටික පැහැදිලිනේ? තේරුණා නේද? ඔව් සර්. ඔව් ඉසුරි බලනවා ඇති අනේ සර් පොඩි පොඩි දේවල්ම කතා කර කර ඉන්නවා.
මේ ඇයි මේ පාඩම අදගෙන යන්නේ නැත්තේ කියලා. මෙහෙමයි. ඉස්සුරිට තේරුණු තරමට සාරට තේරෙන්නේ නැහැ. ඇයි ඒ? සාරට මුල් ටික අහුවෙලා නැති හින්දා. ඉස්සුරිට තේරෙනවා ඇති ඊට වඩා. මට ඕන පුතේ සාරටත් තේරෙන විදිහට ඉස්සුරිටත් තව ටිකක් තේරෙන විදිහට මේ පාඩම කියා දෙන්න. පැහැදිලිද? නැත්තම් මට ඔක කියාගෙන යන්න පුළුවන්. මෙන්න මේකයි කියන්නේ මෙන්න මේක කියලා. දැන් සාරට යම් අදහසක් තියෙනව නේද පුතේ? ඔව් සර්. right. අපි යන් දැන් ඉස්සරහට. ඉස්සුරි ගැටලුවක් නැහැ නේ වාටනේ? නෑ සර්. හරි. මම දන්නවා කියලා මේ ටික. දර පුතේ මේ ඉගැන්වීම් වලින් පළවෙනි එක තිබුණේ මොකද්ද? පළවෙනි ඉගැන්වීම මොකද්ද? බමුණන් ඉදිරිපත් කරන පළවෙනි ඉගැන්වීම ඊශ්වර නිර්මාණවාදය. ඕම් අහගන්නකෝ සාරා ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ මොකද්ද කියලා. ඔන්න මම සරලව කියලා තිනවා නිර්මාණවාදය යන්නේ අදහස් කරන්නේ නිර්මාණය කිරීමක්, පහළ කිරීමක්, උදා කිරීමක් යන අදහස අර්ථවත් වේ. ඔන්න පුතේ නිර්මාණය කිරීමක්, පහළ කිරීමක්, උදා කිරීමක් යන අදහස තියෙනවලු මොකේද? ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න බමුණන් අවධාරණය කළේ විශ්වයට අයත් හිරු සඳු තාරකා ගස්ගල් පර්වත ඇලදොල ගංගා මෙන්ම මිනිසුන්ද සසු සත්වයන්ද මහා ප්‍රඥා විසින් නිර්මාණය කළ බවයි. එම විශ්වයේ මෙන්ම පුජ්‍යලයා පහළ කළ මහා ප්‍රඥා අතිවිශාල බලයක් ශක්තියක් තිබෙන අයෙකු ලෙස හැඳින්විය. එනිසා මහා ප්‍රඥා හැඳින්වීමට විශේෂ වූ නම් රාශියක් යොදාගෙන ඇත. පොතේ සරලව තේරුම් ගන්න ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය මවල පාලනය කරනවා කියන කතන්දරයට. ඔන්න මම ආයෙ කියනවා ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ සරලව අපි කතා කරොත් මේ ඔක්කොම පැත්තකින් තියලා කතා කරොත් මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවල පාලනය කරනවාට අපි කියන මොකක් කියලාද පුතේ? ඊශ්වර නිර්මාණවාදය කියලා. එතකොට මොනවද මේ විශ්වයේ ලෝකේ මැව්වා කියලා කියන්නේ? මොනවද මැව්වා කියලා තියෙනවා. මේ බලන්නකෝ. හිරු, සඳු, තාරකා, ගස්ගල්, පර්වත, ඇලදොල මෙන්න මිනිසුන්ද, සසු සත්වයන්ද මහා බ්‍රහ්මයා විසින් තමයි පුතේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට එහෙම නිර්මාණය කරපු මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරලා නිකන් හිටියේ නෑ. මොකද කරේ? නිර්මාණය කරලා පාලනයේත එතුමා විසින් සිද්ධ කරනවා කියලා තමයි මේ කියන්නේ. සරලව කිව්වොත් මහා බ්‍රහ්මයා විසින් ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ පුතේ මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවල පාලනය කරනවා. මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවල පාලනය කරනවාට අපි කියනවා ඊශ්වර නිර්මාණවාදය කියලා. මට කියන්න තේරුණාද කියලා? ඊශ්වර නිර්මාණවාදය කියන එක තේරුණාද සාරා? ඔව් සර් තේරුණා. අමයි පුතා කියන්නේ බලන්න මොකද්ද ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ එහෙනම්? මේ මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකය මවලා පාලනය කරනවා කියන එක තමයි ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ. very good. එතකොට පුතේ මොනවද සාමාන්‍යයෙන් මවල තියෙන්නේ? මේ හිරු සඳු තාරකා ගස්ගල් පර්වත මේ සතා සිව්පාවෝ ගංගා මේ සියල්ල මවල තියෙනවා නේද? මවල විතරක් නෙවෙයි මං කිව්වා මවල පාලනය කරලා තියෙනවා කියලා. ඕනෝකට අපි පුතේ කිව්වා මොකක් කියලාද? කියන්න බලන්න නම ඊශ්වර නිර්මාණවාදය. ඊශ්වර නිර්මාණවාදය. එතකොට පුතේ මෙහෙම මවල පාලනය කරනවා නම් ලොකු බලයක් තියෙන්න එපා නේද? ලොකු බලයක් තියෙන්න ඕන. කියන්නේ මේ ලොකු කාර්යයක්නේ පුතේ. ලෝකයක් මවනවා කියන එක, ලෝකයක් මවල පාලනය කරනවා කියන එක එසේ මෙසේ ලේසි කාරණාවක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේ ලොකු කාර්යභාරයක් කරපු මහා බ්‍රහ්මයා හැදින්වීමට විශේෂ නම් ටිකක් භාවිතා කරලා තියෙනවා කියලා. අපි දැන් බලමු මොනවද ඒ නම් කියලා. තේරුණා නේද? දැන් ලෝකයේ මවල පාලනය කරනවා කියන එක ලේසි පාසු කාරණාවක් නෙවෙයිනේ. එහෙනම් මේ ලෝකයේ මවල පාලනය කරන ඊශ්වරයා හැදින්වීම සඳහා භාවිතා කරලා තියෙන නම් මොනවද කියලා අපි බලමු. මොනවද පුතේ තියෙන්නේ? සර්ව බලධාරීය. මොකද පුතේ?
සර්ව බලධාරීය. ඒ කියන්නේ මොකද්ද? සියලු බලයන්ගෙන් යුක්තය කියලා තමයි කියන්නේ. සියලු බලයන්ගෙන් යුක්තය කියලා කියනවා. ඊට පස්සේ සරුවඥය මම මේක ඔයාලට දාන්නම් PDF එක. සරුවඥය සියල්ල දන්නා බව. සරුවඥය කියලා කියන්නේ මොකද්ද පුතේ? සියල්ල දන්නා බව. සර්වදර්ශීය සියල්ල දකින්නේය. සර්ව ව්‍යාපීය සියලු තැනම බලය පතුරවයි. සරුවඥ සර්වතෝ භද්‍ර සෑම අතින්ම යහපත්ය කියන නම් රාශියක් භාවිතා කරලා තියෙනවා. එතකොට පුතේ කියන්න මේ නම් භාවිතා කරලා තියෙන්නේ කවුරු සඳහාද? මේ කියන නම් භාවිතා කරලා තියෙන්නේ කවුරු සඳහාද? සර්ව බලධාරීය, සර්වඥය, සර්ව ව්‍යාපීය, සර්වදර්ශීය මේ කියන නම් භාවිතා කරලා තියෙන පුතේ කවුරු වෙනුවෙන්ද? කියමු බලන්න. මහා බ්‍රහ්මයා වෙනුවෙන්. මහා බ්‍රහ්මයා සඳහා විභාගෙට අහනවා පුතේ මහා බ්‍රහ්මයා හඳුන්වන නම් දෙකක් ලියන්න. මම පුතාලා ලියන එක මට කියන්න බලන්නේ මොනවද ඔයාලා ලියන්න ඕන එහෙනම්. එහෙම නම් දෙකක් ලියන එක ඉතින් මොනවද ලියන්නේ? සර්ව බලධාරී, සර්වඥ, සර්වතෝ භද්‍ර, සර්ව ව්‍යාපී, සර්ව බලධාරී. ඔය නම් වලින් එකක් ඔය දෙකක් ලියුවම ප්‍රමාණවත් ඈ. ඊට අමතරව තවත් නම් ටිකක් තියෙනවා. මේ බලන්න පුතේ. විශ්ව කර්තෘය විශ්වය කළ තනත්තාය. විශ්ව මාපකය විශ්වයේ මැවූ තනත්තාය. ඊට පස්සේ කියනවා මොකද්ද? අපෞරුෂය පුරුෂයේද්ද නොමත කියලා. පැහැදිලිද? විශ්ව කර්තෘය කිව්වා, විශ්ව මාපකය කිව්වා, අපෞරුෂය කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? විශ්ව කර්තෘය කියලා කියන්නේ මොකද්ද පුතේ? විශ්වය කළ තනත්තාය. විශ්ව මාපකය කියලා කියන්නේ මොකද්ද? විශ්වයේ මැවූ තනත්තාය. අපෞරුෂය කියලා කියන්නේ පුතේ මෙයා පුරුෂයෙක් නම් නෙවෙයි. මනුස්සයෙක් නම් නෙවෙයි කියන කතන්දරය තමයි ඔය කියන්නේ අපෞරුෂය කියලා. තේරුණාද? පැහැදිලිද හැමෝටම? ඔව් සර්. ඔව් සර්. හරි. එතකොට මේ නම් තුනක් කවුරු භාවිතා කරන්නද? කවුරු වෙනුවෙන් භාවිතා කරපු නම් තුනක්ද? විශ්ව කර්තෘය, විශ්ව මාපකය, අපෞරුෂය කියලා කියන පුතේ? මහා බ්‍රහ්මයා වෙනුවෙන්. මහා බ්‍රහ්මයා වෙනුවෙන් භාවිතා කරපු නම්. very good. අපි යන්කෝ ඉස්සරහට තව ටිකක්. යන අදහසින්ද මහා බ්‍රහ්මයා හඳුන්වා දී තිබේ. මේසා අසහා බලයකින් යුක්ත ਸਰබලධාරී මහා බ්‍රහ්මයා ලොව සියල්ල මැව්වා පමණක් නොව ඒවා පාලනය කිරීමද කරන්නේ මහා බ්‍රහ්මයා විසින් යයි බමුණෝ පැවසූහ. මේ නිසා මහා බ්‍රහ්මයා සතුටු කිරීම සතුටින් තැබීම මිනිසාගේ වගකීමක් වෙන්න ඕනේ. වගකීමක් බවද බමුණෝ පැවසීය. මෙසේ බ්‍රාහ්මණ දහමේ එන ඊශ්වර නිර්මාණවාදී ඉගැන්වීම් පිළිබඳ කරුණු සඳහන් කළ හැකිය. ඔන්න පුතේ ඊශ්වර නිර්මාණවාදය කියන්නේ මොකක්ද කියලා තමයි කියන්නේ. දැන් මම ඉස්සලා කිව්වා ලෝකයේ මැව්වා පමණක් නොව ලෝකයේ මවලා පාලනය කරන්නේද කවුද? මහා බ්‍රහ්මයා විසින්ම කියලා. තේරුණාද පුතේ? ඔව් සර්. හරි. ඉසුරිගෙන් ප්‍රශ්න ඇහුවෙම නැහැ නැත්තම් තරහ වෙයි මාත් එක්ක. ඉසුරි කියන්න ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ මොකද්ද පුතේ? මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවලා පාලනය කරන. මොනවද පුතේ එතකොට ලෝකේ මවලා තියෙන මහා බ්‍රහ්මයා? හිරු සඳු ගස්කල් පර්වත සතා සිව්පාව. එතකොට මේ වගේ ලොකු බලයක් තියෙන මහා බ්‍රහ්මයා හඳුන්වන්න යොදාගත්ත නම් තියෙනවා. මොනවද පුතේ? සර්ව බලධාරී, සර්ව ව්‍යාපී, සර්වඥ, සර්වදර්ශීය, සර්වතෝ භද්‍ර, විශ්වකර්තෘ, විශ්වකර්තෘ, විශ්වමාපක නේ පෞරුෂය මේ කියන සියලුම නම් වලින් හඳුන්වනවා නේද? සමන්කෝවා විශ්වයේ මැව්වා පමණක් නොවේ පුතේ. තව මොනවද මෙයා කරන්නේ? විශ්වය මවලා පාලනය කරන්නෙත් කා විසින්ද? මහා බ්‍රහ්මයා විසින්ම බව බමුණු පවසනවා. මේ කාරණාව තේරුණාද?
ඔව් සර්. සාරා ඔව් සර් තේරුණා නේද? තේරුණා. ආය අමතකෙම ඉන්නේ ඔව් නැහැ නේද පුතේ? නෑ සර්. ආය අමතක වෙන්න බෑ. ඔළුවටම දීලා තියෙන්නේ ඈ. ඔළුවෙන් මොළේටම දීලා තියෙන්නේ. ඔළුවට නේ මොළේටම. හරිද? සරලව මට දැන් කියන්න එහෙනම් ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ මොකක්ද? මොන විභාගයට අහලා තියෙන ඊශ්වර නිර්මාණවාදය යන කුමක්ද? මට ඕන සාරගෙන් උත්තරේ. මහ- මහා බ්‍රහ්මයා විසින් මේ ලෝකෙ මවලා පාලනය කරපු එක තමයි මේ ඊශ්වර නිර්මාණවාදය කියලා කියන්නේ. ලෝකේ මවල පාලනය කිරීම විතරමද පුතේ කරේ? ඔව් ලෝකේ මැව්ව විතරක් නෙවෙයි පුතේ මොකද කරේ? පාලනය කිරීමත් කරා. නේ හරි වාගේ පුතේ. පාලනය කරනවා. ඔව් ඊශ්වරය ඒ කියන්නේ ලෝකේ මවා පාලනය කිරීමත් කරා. right. තේරුණා නේද? හරි. ආයෙ මගෙන් අහන්න ඔව් එපා සර්. ඊශ්වර නිර්මාණවාදය කියන්නේ මොකක්ද කියලා. ආයෙ ජීවිතේට අහන්න බෑ. හරි. ජීවිතේ තියෙන තුර අහන්න බෑ ඊශ්වර නිර්මාණවාදය යන මොකක්ද කියලා. හරිද? දැනෙන්න දැන් කියා දීලා තියෙන්නේ. හරහා හා සර්. නේ? ආයෙ අහුවොත් බලාගෙන ටොක්ක්ක් අයින්නේ. හරි. දැන් පුතේ වර්ණ ධර්ම පිළිබඳ බ්‍රාහ්මණ මතය. අපි දැන් ඊශ්වර නිර්මාණවාදය ඉගෙනගෙන ඉවරයි. දැන් මොකද පුතේ අපි ඉගෙන ගන්න යන්නේ? වර්ණ ධර්ම කියන්නේ මොනවද කියලා. බලන්න මේ පුතාලා. වර්ණ ධර්ම කියන්නේ මොනවද කියලා. වර්ණ ධර්මයන්ෙහි කුල ભેදේ, පන්ති ભેදේ, වර්ණ ભેදේ. ඕන බලන්නකෝ. වර්ණ ධර්ම කියලා කියන්නේ මොකක්ද කියලා highlight කරලා මම දක්වලා තියෙනවා. වෙන බලන්න වෙන අකුරු වලින් කළු අකුරු වලින් දක්වලා තියෙනවා. කුල ભેදය, පන්ති ભેදය, වර්ණ ભેදය යන අදහස් කෙරේ. මෙම ભેදය ඇති වූයේ ආර්යයන් හා අනාර්යයන් අතරය. පුතේ එතකොට මේ ભેදය ඇති වෙලා තියෙන කා අතරද? කා අතරද? කියන්න බලන්න. ආර්යයන් ආර්යයන්. ආර්යයන් හා අනාර්යයන් අතරය. එතකොට වර්ණ ධර්ම කියලා කිව්වේ මොකද්ද පුතේ? කුල ભેදය, පන්ති ભેදය, වර්ණ ભેදය. හරි. අහගෙන ඉන්නකෝ. ආර්යයන් හා අනාර්යයන් අතර. ආර්යයන් මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට පැමිණි අය ලෙස හඳුන්වයි. ආර්යයන් ශ්වේත වර්ණයෙන් හෙවත් සුදු වර්ණයෙන් යුක්තය. අනාර්යයන් කාල වර්ණයෙන් හෙවත් කළු වර්ණයෙන් යුක්තය. මේ දෙපිරිස අතර වූයේ සුදු කළු ભેදයයි. මෙන්න මේක හොඳට අහගෙන ඉන්න. හරිද? පුතේ මධ්‍යම ආසියාවේ සිට පිරිසක් එනවා. හරිද? ඉන්දියාවට. මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට එන පිරිස අපි හඳුන්වනවා කවුරු කියලාද මම පුතාලා කියන්නේ? කවුරු කියලා හඳුන්වන්නේ? මධ්‍ය ආසියාවේ සිට ඉන්දියාවට පැමිණිච්ච අය කවුද පුතේ? ඇහෙන්නේ නැද්ද? ඉසුරි ඇහෙන්නේ නැද්ද? සාරා ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා නම් කියන්න පුතේ. තවමත් කැඩි කැඩිද ඇහෙන්නේ? ඇහෙනවද දැන්? තවමත් කැඩි කැඩිද ඇහෙන්නේ? කැඩි කැඩි ඇහෙන්නේ සර්. ඒකනේ පුතේ. පාඩමක් පැහැදිලි කරන්න හදනකොටම කැඩි කැඩි ඇහෙන්නේ. තාමත් කැඩි කැඩිද ඇහෙන්නේ?
පුතේ තාමත් කැරි කැරි දෙහෙන්නේ? පුතේ ඇහෙනවද? තාමත් කැරි කැරි දෙහෙන්නේ? ඔව් සර් ඇහෙන්නේ නැහැ නේ. ඉතින් මං කට් කරලා ආයෙ ගන්න.